අයිබෝවන් සම්බිපක්ෂයේ විදිහට අද අපි අද කියන්නේ අපි දැන් කලිනුත් අපි වීඩියෝ එකක් කරා මේ දැන් මාධ්‍ය සහෝදරයෝත් ඇවිල්ලා ඉන්න නිසා මේ අපි දැන් අපිට ප්‍රධාන මාධ්‍යයන් වල ඉඩ දෙන්නේ නැති නිසා අපිම තීරණය කරා ඉතින් මේ වගේ අනිත් සහෝදරවරුන්ට කතා කරලා ඉවරලා පක්ෂයේ විදිහට අපි පොඩි වැඩසටහනක් පටන් ගන්න කියලා අපි බලාපොරොත්තු වෙනවා අපිට දැන් ප්‍රධාන මාධ්‍ය දිහා බැලුවාන් පස්සේ මේ රටේ ඉන්න මිනිස්සු එතකොට ඒගොල්ලන්ට සාමාන්‍යයෙන් එක එක විකාර සහගත දේවල්නේ මාසිකව නැත්තම් දෛනිකව අහන්න ලැබෙන්නේ. එතකොට අපි තීරණය කරා මිනිසුන්ට මේ ඇත්ත ප්‍රශ්න මොනවද කියන එක ගැන කතා කරන්න අද ඉඳලා අපි පටන් ගන්නවා සතිය පුරාණය කියලා ඉවරලා වැඩසටහනක්. එතකොට මාධ්‍ය නාලිකාත් ඇවිල්ලා ඉන්නවා. ඉතින් ප්‍රධාන වශයෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ මේ හරහා ප්‍රධාන මාධ්‍ය තුල කතා නොකරන නමුත් මිනිස්සුන්ට ඇත්ත ජීවිතයේදී අත්විඳින්න සිද්ධ වෙන ප්‍රශ්න ගැන සාකච්ඡා කරන්න. මොකද දැන් අපි ගත්තොත් එහෙම ආයතන තියෙනවනේ ලංකාවේ තියෙන ආයතන පොලිසිය හෝ බන්ධනාගාර හෝ අනික් ආයතන ගත්තාම පස්සේ ඒ ආයතන වලට ගියහම මිනිස්සුන්ට නිකන් හිතන දේ තමයි මේ ආයතන වල මොන හරි දෙයක් තියෙනවා කියලා. හැබැයි මේ ආයතන වල අද අපි දන්නවා මේ ආයතන සියල්ලම අර අලිය ගිල්ල දිවුල වගේ මුකුත් නැහැ. අවසානයේදී නිකන් අර ලැබෙන්නේ නිකන් කට්ට විතරයි මදේ නැහැ. ඉතින් ඒ වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙන නිසා මේ ප්‍රශ්න කොහොමද මිනිසුන්ගේ ජීවිතත් එක්ක බද්ධ කරලා තේරුම් ගන්න කියන එක ගැන කතා කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම හිතනවා දැන් සතියකට එකපාරක් අපි මේ පිළිබඳව මේ විදිහට වැඩසටහනක් ඔස්සේ රටේ මිනිසුන්ව දැනුවත් කරන්න පක්ෂයක් විදිහට අපි උත්සාහ කරනවා. ඉතින් අපිත් එක්ක දිගටම මේ විදිහටම රැඳී සිටින්න කියලා අපි ආරාධනා කරනවා. එතකොට අද අපි පළවෙනියටම ගත්තොත් එහෙම පක්ෂයක් විදිහට සම්බිම් පක්ෂයේ විදිහට අපිට ප්‍රධාන දැනුම් දීමක් කරන්න තියෙනවා. ඒ තමයි අපි ඉදිරියේදී උත්සාහ කරනවා ලැකාන් ඩේ කියලා ඉවරලා දවසම වර්ක්ෂොප් එකක් පටන් ගන්න. මොකද දැන් සාමාන්‍යයෙන් මේ අපි දන්නවා දැන් ලංකාව තුල මිනිසුන්ගේ දෛනික ජීවිතයේ ඇති වෙන ප්‍රශ්න ගොඩක් වෙලාවට ඒගොල්ලෝ විසඳ ගන්න උත්සාහ කරනවා ආගමික ආයතන වලට ගිහිල්ලා සමහරවිට මේවා සමහර කට්ටිය ඉන්න පුළුවන් දේවාල ගාන යනවා වෙන්න පුළුවන් ඒත් ඒගොල්ලන්ට මේ ප්‍රශ්න විසඳ ගන්න බෑ සමහර අය ඉන්නවා හැබැයි කවුන්සලර්ස්ලා ළඟට යනවා එතකොට කවුන්සලර්ස්ලාට ප්‍රශ්නයක් ඇති වෙනවා මේ සමහර ප්‍රශ්නත් එක්ක කොහොමද අපි වැඩ කරන්නේ මේ වලට කොහොමද අපි විසඳුම් ලබා දෙන්නේ කොහොමද මේ මිනිසුන්ගේ ගැටලු විසඳන්නේ කියන ප්‍රශ්න. ඉතින් අපි පක්ෂයේ විදිහට අපි දිගින් දිගටම අධ්‍යයනය කරන දෙයක් තමයි ලකානියානු මනෝවිශ්ලේෂණය. ඉතින් මේ ලකානියානු මනෝවිශ්ලේෂණයට අදාළව අපි වර්ක්ෂොප් එකක් ඕගනයිස් කරනවා ඉදිරියේදී. මේකට ඕනම කෙනෙකුට අපි සම්බන්ධ වෙන විශේෂයෙන් මේක දැන් වැඩිපුරම අවධානය යොමු කරන්නේ අපි කවුන්සලර්ස්ලාට. මොකද ඒගොල්ලන්ගේ තියෙන විවිධ සිද්ධීන් තියෙනවා, කේස් ස්ටඩීස් තියෙනවා. ඒ කේස් ස්ටඩීස් ටික එක තැනකට ගෙනහල් ඉවරලා මේවා එක්ක කොහොමද කටයුතු කරන්නේ, කොහොමද ගනුදෙනු කරන්නේ කියන එක ගැන සාකච්ඡා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ආරාධනා කරනවා පක්ෂයක් විදිහට අපිත් එක්ක අපි ඉදිරියේදී අපේ පේජ් එක හරහා සම්බිම් පක්ෂය සම්බිම් පාටි කියන පේජ් එක හරහා මේ පිළිබඳව දැනුම් දෙන්න. එතකොට අපිත් එක්ක එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා. ඔව් එතකොට මේ ඕනේ කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන්ද මේ වැඩසටහනත් එක්ක? ඔව් ඕනම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ සහෝදරයා මේ අපි වැඩිපුරම අවධානය යොමු කරන්නේ හැබැයි කවුන්සලර්ස්ලාට. හැබැයි ඕනම කෙනෙකුට මේ වැඩසටහන විවෘත කරනවා. අපි උදේ ඉඳලා හවස වෙනකම්ම දවසක් කොටා අපි තැනක් තියෙනවා. ඒ දවසේ එදාට අදාළ කරුණු ගෙනහල්ලා අපේ කේස් ස්ටඩීස් අරගෙන ඉවරලා අපි සාකච්ඡා කරනවා. තව මොන හරි ප්‍රශ්න මොන හරි තියෙනවද දන්නේ නැහැ. හරි. මේ එතකොට ඊළඟ කාරණාව තමයි අපි පක්ෂ විදිහට අපි ගොඩක් උත්සාහ කරා මේ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කරන්න. එතකොට මේ අපි දැක්කා පහුගිය දවස්වල මම හිතන්නේ මේ මාධ්‍ය ආයතන ඇවිල්ලා තියෙනවා. මාධ්‍ය ආයතනෙත් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ අපි දැක්කා අධ්‍යාපනය සම්බන්ධව විවිධ මතවාද පහුගිය දවස්වල සතිය උණුසුම් කරා. එතකොට අවසානයේදී කොහොම හරි ආණ්ඩුව තමන්ගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල අඩියක් පස්සට ගත්ත 6 වසරේ ඉඳලා ක්‍රියාත්මක වෙන්න තිබිච්ච අධ්‍යාපන ප්‍රතිසංස්කරණ. එතකොට මේව ගැන අවධානය යොමු කරනකොට අපි වැඩිපුරම බලපු දේ තමයි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විනාශ කරන්න මේවා නවත්තන්න කවුද උත්සාහ කරන්නේ කියලා. එතකොට මේ කෙනෙක් හම්බුණා දිලිත් ජයවීර මම හිතන්නේ මාධ්‍ය ආයතනෙත් ඇවිල්ලා ඉන්නවා. එතකොට ඒ අය උත්සාහ කරපු දේ තමයි දැන් මේ දිලිත් ජයවීර ලංකාවේ බුදුදහමත් අරගෙන ඉවරලා මේ ලොකු නැටුමක් නැටුවා. හරි. එයා දිගටම නටනවා මේ නැටුම. ඉතින් අපි කල්පනා කරා මොකද්ද මේකට හේතුව? මොකද්ද මේ බුදුදහම විනාශ කරන මේ කියන්නේ මේ ඔයා කියන්නේ මේ ජීවිතය බුද්ධහම විනාශ කරනවා කියලා? මේ සහෝදරයා මේ මොකද්ද මාධ්‍ය නාලිකාව පොඩ්ඩක් කිව්වනම් ලේසි මේ අපි දෙරනේ. මේ අර හරි රුපියල් 12 12 කාල හරි සහෝදරයා මේ
අපි මං නෑ මං උත්තරේ දෙන්නම් සහෝදරයාට උත්තරේ දෙන්නම් බය වෙන්න එපා මේ ඒ රුපියල් 2000ක් නේ ඕක මං ගැටලුවක් නෑ. ඉතින් සහෝදරයා මේ ඇත්තටම කිව්වොත් එහෙම ඔව් ඔයා ප්‍රශ්නෙට ඔව් ලංකාවේ බුදුදහම විනාශ කරන්නේ දිලිත් ජයවීර. මාධ්‍ය නාලිකාවක් අටවගෙන ඉවරලා අපි බය නෑ. ඉතින් ඒවා කියන්නේ මේ ඔයා ඕනනම් ගිහිල්ලා මාධ්‍ය නාලිකාවේ දාන්න මේක ප්‍රශ්නයක් නෑ. අපි බය නෑ ඕකට මේ ඇත්තටම ගත්තොත් එහෙම දැන් අපි මේ විදිහට බුදුදහම අල්ලගෙන ඉවරලා මේක විනාශ මුඛයට ඇද දාන්න කටයුතු කරන්නේ මම දැක්ක ගොඩක් අය කියනවා මේ බටහිර කුමන්ත්‍රණ අරව මේවා කියලා. අපිට ප්‍රශ්නයක් ආවා මේ ලංකාවේ බුදුදහම විනාශ කරන්න දිලිත් ජයවීරව කවුරු හරි බටහිර අතකොළුවක් කරගෙනද කියලා අපිට ප්‍රශ්නයක් එනවා. මොකද නැත්තම් කවුරු හරි මේ විදිහට බුදුදහම දිගින් දිගටම විනාශ කරන්න මොකක් හරි හේතුවක් තියෙන්න ඕනේ. මොකක් හරි අරමුණක් තියෙන්න ඕනේ. තමන්ගේ පෞද්ගලික දේවල් සඳහා පෞද්ගලික අභිලාෂයක් සඳහා බලය වේවා මොකක් හරි දෙයක්. වේවා මේ බුදුදහම අල්ලගෙන මෙහෙම කවුරු හරි නැත්තම් නිකන් නටන්න හේතුවක් නැහැනේ. දැන් එහෙනම් තවත් කට්ටිය ඉන්නවනේ. එයාත් මේ විදිහට නටන්න එපානේ. නෑ මෙතන මොකක් හරි කුමන්ත්‍රණයක් තියෙනවා. මං හිතන්නේ ওই බුදුදහම ආරක්ෂා කරගන්න ලංකාවේ වැඩපිළිවෙල විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙනවා. මං කියන්නේ ඒ අයට මෙන්න මේ බුදුදහම අල්ලගෙන බුදුදහම විනාශ කරන්න කටයුතු කරන මේ දිලිත් ජයවීර කියන පුද්ගලයා පිළිබඳ හොයලා බලන්න. අපිට නම් ෆුල් ෂුවර් මේකට අනිවාර්යෙන්ම ජාත්‍යන්තර අතපෙවීමක් තියෙනවා. නැත්නම් බටහිර කුමන්ත්‍රණයක් තියෙනවා. ඔයගොල්ලෝ භාෂාවේ කිව්වොත් එහෙම. අනිවාර්ය අපි මේක හොයලා බලලා කතා කරන්නේ. ඉතින් මේක ගැන මම කියන්නේ පොඩ්ඩක් හොයලා බලලා ඉවරලා මේකට අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න මේක බේරගන්න තියෙනවනේ අවසාන අවස්ථාව තමයි. නැත්නම් මේ තව ටිකක් දවස් යනකොට මේ විනාශම කරලා දානවා දිලිත් ජයවීර තමන්ගේ පෞද්ගලික වැඩවලට. එතකොට ඊළඟ කාරණාව තමයි දැන් මේ දිලිත් ජයවීර ගැන කතා කරනකොට ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. මොකද අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් එක්කත් මෙයා ලොකු නැටුමක් නැටුවා. ඉතින් මේ එකක් තමයි දැන් අපි දැක්කා ජනමාධ්‍ය සම්බන්ධ විෂය භාර ඇමතිවරයා ඇවිල්ලා නලින්ද ජයතිස්ස ඇවිල්ලා දෙරණ නාලිකාවේ මේ වැඩසටහනකට සම්බන්ධ වෙලා මම මතක විදිහට වාද පිටිය හරි චතුරාල්ලිස් තමයි මෙහෙව්වේ. එතකොට ඒකට සම්බන්ධ වෙලා මේ එයා කියනවා මේ මොඩියුල් පෙන්නලා ඉවරලා මොඩියුල් පොත් පෙන්නලා ඉවරලා මෙන්න මේ පොතෙන් මෙන්න මෙහෙම වෙනවාද මේ මොකද්ද පැලෝපියනාල වල මිරිකල ඉවරලා ඒක වද කරන්න පුළුවන්ද කියලා අහුවාම මේ චන්න ජයසුමන කියනවා මේ එයා කලින් හිටපු ඇමතිවරයෙක්. ඉතින් මේ එයා කියනවා මේ ඔව් වද කරන්න පුළුවන් මම දන්නවා වද කරන්න පුළුවන් කියලා. ඉතින් අපිත් උඩ ගියා දැන් අපිත් පක්ෂයක් විදියට මේ මාධ්‍ය අපිත් ගොඩක් වෙලා නරඹන නිසා අපිත් උඩ ගියා මේ පුදුම කතාවක් නෙමෙයි මේක කියලා. එතකොට චන්න ජයසුමන කියන්නේ කවුද කියලා ඉවරලා හොයාගෙන වෛද්‍යවරයෙක් කියලා කිව්වා. ඉතින් අපි එයාගේ PhD එක බැලුවා. හරි PhD එක බැලුවා මේ ඔයා ගිහිල්ලා කියන්නේ ඉතින් ඒක ගැටලුවක් නෑ. ඒක දාන්න මේක මාධ්‍ය නාලිකාවේ දාන්න. ඉතින් අපි PhD එක බැලුවාන් පස්සේ අපි තව ටිකක් උඩ ගියා. මොකද මෙයා වෛද්‍යවරේ ආචාර්ය චන්න ජයසුමන. ඔන්න ඔහොමනේ තියෙන්නේ. එතකොට මෙයාගේ PhD thesis එක බැලුවාන් පස්සේ නාත දියෝ ගැන තියෙන්නේ. නාත දියෝ ගැන නලින්ද සිල්වා මීට කලින් කතා කරා. හැබැයි ඉතින් PhD thesis එකක් කරලා මේ පැලෝපිය නාල වලට මේක කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා ඉවරලා අපිට බය හිතුණා. මොකද පැලෝපිය නාලයි නාත දියෝ කොහොම සම්බන්ධ කරනවද කියලා හිතා ගන්න බෑ. මොකද අභියෝගයක් කරා ඒගොල්ලෝ නලින්ද ජයතිස්ස ඇමතිවරයාට මේ අපි ඒක ඔප්පු කරන්නම් කියලා මම දැක්ක ඔය දිලිත් ජයවීරගේ මේ මාධ්‍ය නාලිකාවේ විවිධ තැන් වල මේ තව විශේෂඥ වෛද්‍යවරු මෙන්න මෙහෙම කිව්වා මෙන්න මේ විදිහට වද කරන්න පුළුවන් කියලා කිව්වා. ඔක සාෆිගේ කතාවත් එක්ක තමයි ආවේ මතක ඇති ඒ ජාතිවාදී රැල්ල. එතකොට ඒකත් එක්ක තමයි මෙන්න මේ මතවාදය ආවේ. දැන් මේ කට්ටිය කියනවා එදා කිව්ව දේ අදටත් ඇත්තයි වද කරන්න පුළුවන් පැලෝපිය නාල මිරිකල කියලා. අපි මේ රටේ ඉන්න වෛද්‍ය ඕනම ප්‍රසවහා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙක් ඉන්නවනම් අපි අභියෝග කරනවා මේ චන්න ජයසුමන නාත දියෝ ගැන PhD එකක් කරපු චන්න ජයසුමන කියන්නේ ඇත්තනම් ඔයාලා මාධ්‍ය නාලිකා දැන් මේ මාධ්‍ය නාලිකා මෙතන විශාල ප්‍රමාණයක් තියෙනවනේ ඕනම තැනකින් අවස්ථාව අරගන්න ඕගලන්ට අවස්ථාවක් නැත්නම් අපි උනත් දෙන්නම් අවස්ථාව අරගෙන ඉවරලා ඔගොල්ලෝ කතා කරන්නේ මෙන්න මං මෙන්න මේ සම්බන්ධව මේ විදිහට පරීක්ෂණයක් කරා පැලෝපිය නාල මම දැක්කර තව කවුද මන්ද මෙන්න මේ නාලිකාවල ඉන්න ඔය එක තැන් වල ඉන්න කට්ටිය රුපියල් 2000 කෑල්ලි. ඉතින් මේ ඒ කට්ටිය කියනවා පැලෝපිය නාල විනාඩි 15ක් මිරිකගෙන හිටියොත් එහෙම වඳ කරන්න පුළුවන් කියලා. මං කියන්නේ කවුරු හරි ප්‍රසවහා නාරි විශේෂඥ වෛද්‍යවරයෙක් ඉන්නවනම් මාධ්‍ය නාලිකාවකට ගිහිල්ලා ඉවරලා අවස්ථාව අරගෙන ඉවරලා මෙන්න මම මෙන්න මේ අහවල් වෛද්‍යවරයා මෙන්න මේ හොස්පිටල් එකේ තමයි මම ප්‍රතිකාර කරන්නේ. මම පහුගිය කාලේ පරීක්ෂණයක් කරා පැලෝපිය නාල මිරිකල ඉවරලා වඳ කරන්න පුළුවන්ද කියලා. මෙන්න මගේ පරීක්ෂණ වාර්තාව කියලා කරුණු සාක්ෂි සාධක සහිතව ඔප්පු කරන්න.
අපි ඒ අභියෝග කරනවා. අපි වෛද්‍යවරයා කවුරු හරි කෙනෙක් මේ අභියෝගේ බාර අරගෙන ඉවරලා මේ විදිහට මාධ්‍ය සාකච්ඡාවක් තියලා තමන්ගේ පරීක්ෂණය ඔප්පු කරොත් එහෙම අපි අනිවාර්යයෙන්ම රාජකීය වෛද්‍යවරුන්ගේ සංගමයට ඒ වෛද්‍යවරයා පිළිබඳව ලිඛිතව සඳහන් කරනවා. ලිඛිතව ලිපියක් යවනවා මෙන්න මෙයා මෙන්න මේවායේ කාරණාවක් කියනවා මේක සත්‍යාසත්‍යතාවය බලන්න කියලා. මම කියන්නේ ඕනෑම වෛද්‍යවරයෙකුට ඔන්න අපේ අභියෝගයේ විරුද්ධයි සම්බිම් පක්ෂයේ විදිහට අපි කරන අභියෝගය මේකයි. එතකොට කවුරු හරි කෙනෙකුට පැලෝපියනාල මිරිකල ඉවරලා වඳ කරන්න පුළුවන් කියලා පරීක්ෂණයක් සහිතව ඔප්පු කරන්න පුළුවන් නම් ඔන්න අපේ අභියෝගයේ තියෙනවා බාරගන්න මේ කාරණාවලට උත්තර දෙන්න. මොකද තැන් තැන්වල බයිලක ගහ බොරු කී ගිහිල්ලා වැඩක් නැහැ. අපි දන්නවා ඔය වෛද්‍යවරු මොකද කරන්න කියලා අපි දන්නවා. ඉතින් අපි අභියෝග කරන්නේ අපේ අභියෝගේ බාරගන්න බාර අරගෙන ඉවරලා ඔයාගේ පරීක්ෂණ තියෙනවා නම් ඒව ඔප්පු කරන්න. මොකද තැන් තැන් වලට ගිහිල්ලා ඉවරලා ජාතිවාදී රැල්ලක් අරගෙන ඉවරලා මේ නාත දීයොත් පටලෝගෙන ඉවරලා ඔතෙන්ට ජාතිවාදය ගෙනහලා ඉවරලා විවිධ විකාර මේ මතවාද පතුරවන්න එපා. ඔන්න අපේ අභියෝගය කරනවා සම්බිම් පක්ෂයේ විදියට අභියෝගය බාර ගන්න චන්න ජයසුමන්ටත් අපි කියනවා පුළුවන් නම් අභියෝගය බාර අරගෙන ඉවරලා එදා මේ දෙරණ නාලිකාවට ඇවිල්ලි ඉවරලා නලින්ද ජයතිස්සට පාට් එක දැම්මා වගේ අපි අභියෝගෙත් බාර අරගෙන ඉවරලා පුළුවන් නම් ඔප්පු කරලා පෙන්නන්න අපි අනිවාර්යයෙන්ම රාජකීය වෛද්‍යවරුන්ගේ සංගමයට අනිවාර්යයෙන්ම මේ පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා. හරි ඊළඟ කාරණාව තමයි අපේ දැන් ගත්තහම පස්සේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගත්තහම මම අර කලිනුත් කතා කරා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගත්තහම දැන් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලටත් විරුද්ධව සෑහෙන රැල්ලක් ආවා. අපි දැක්කා ජාතිවාදී රැලි හැමතැනින්ම එනවා මේ දන්නේත් නැති දේවල් ගැන කතා කරනවා විපක්ෂ නායකවරයාත් ගිහිල්ලා ඉවරලා අර දිලිත් ජයවීරත් එක්ක එකතු වෙලා ඉවරලා අපි දැක්ක කන්නංගර පිරිමි ළඟ ලොකු පිකටින් එකකුත් කරනවා නිදහස් අධ්‍යාපනය බේරගන්න කියලා ඉවරලා. එතකොට සමහර කට්ටිය මේ කිව්වා මේ සමලිංගිකත්වය අරකයි මේකයි කියලා මම දන්නේ ඉතින් පක්ෂ නායකවරු ඒව බලා ගන්න ඕනේ මොකද ඒගොල්ලන්ගේ ලිංගිකත්වය අපිට අදාළ නැහැ. එතකොට ඇත්තටම අපි ගත්තොත් එහෙම මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න හේතුව මේක ඔය කතා කරපු හැමෝම දන්නේ නැති දෙයක් අපි මේ කතා කරන්නේ මොකද මම අර වැඩසටහන පටන් ගන්නකොටම කිව්වා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කියන එක වැදගත් වෙන්නේ ඇයි කියන එක අපි කතා කරනවා කියලා. මොකද දැන් අපි ගත්තාන් පස්සේ මිනිස්සුන්ට දෛනික ජීවිතේ දකින්න ලැබෙන ප්‍රශ්න ගැන අපි කතා කරන්නේ. එතකොට මේ ලංකාවේ අධ්‍යාපනයේ දැන් වෙනකොට මොකද වෙලා තියෙන්නේ? දැන් ඔන්න මං කරුණු සාක්ෂි සහිතව ඉදිරිපත් කරන්න. දැන් අපි දන්නවා ලංකාවේ මේ වෙනකොට මධ්‍යම පන්තිය රාජ්‍ය අධ්‍යාපනයෙන් අයින් වෙලා ක්‍රමක්‍රමයෙන් අයින් වෙලා ඒගොල්ලෝ ප්‍රයිවට් නැත්නම් පෞද්ගලික අධ්‍යාපනයට යොමු වෙමින් ඉන්නවා. මොකද මේ පෞද්ගලික අධ්‍යාපනයට යොමු වෙන්න හේතුව තමයි රාජ්‍ය අධ්‍යාපනයේ රාජ්‍ය විසින් ලබා දෙන අධ්‍යාපනය රාජ්‍ය පාසල් රාජ්‍ය විශ්වවිද්‍යාල හරහා ලබා දෙන අධ්‍යාපනය තවදුරටත් ඉදිරියට ගමන් කරන්නේ නැති නිසා. මොකද මේවා ඇත්තටම හදලා තියෙන යටත් විත්ත ස්වාමියා විසින්. ඉතින් මේ ස්වාමියාගේ අධ්‍යාපන ක්‍රමයට යන්න පුළුවන් දුර දැන් ඇවිල්ලා තියෙන්නේ. ළමයි වුණත් දැන් ඉගෙන ගන්න නැහැ. විශ්වවිද්‍යාලය ගත්තොත් එහෙම අපි දන්නවා. විශ්වවිද්‍යාලවල ළමයි ඉගෙන ගන්නෙත් නැහැ, ගුරුවරු උගන්වන්නෙත් නැහැ. දෙකම තියෙනවා, දෙපැත්තම තියෙනවා. මොකද ඉගෙන ගන්න ළමයි දන්නවා මේවා මෙලෝ වැඩක් නැහැ කියලා. උගන්නන මිනිසුන්ට උගන්නන්න දෙයක් දන්නේ නැති නිසා ඒගොල්ලෝ උගන්නන්න යන්නෙත් නැහැ. ඉතින් ඒක නිසා පාසල් අධ්‍යාපනයට આવොත් එහෙම පාසල් අධ්‍යාපනයේ මේ தත්ත්වය ඊට වඩා වෙනස් වෙලා තියෙනවා. පාසල් අධ්‍යාපනය දැන් වෙනකොට ළමයි අයින් වෙලා පාසල් අධ්‍යාපනය කියන එක දැන් ගුරුවරු බලෙන් උගන්වනවා සමහර පාසල් වල අපි දන්නවා. එතකොට බලෙන් උගන්වලත් ඉවරලා උගෙන ගන්න ළමයිට උවමනාවක් නැහැ. ඇත්තටම ගත්තොත් එහෙම උගන්වනවා කියන්නේ කෝචින්. ඕ ලෙවල් විභාග ශිෂ්‍යත්ව විභාගේ තියෙනවා. කෝච් කරනවා ළමයාව ඔන්න කොහොම හරි පාස් කරගන්න උත්සාහ කරනවා. ඊළඟට ඕ ලෙවල් විභාගයට එනවා. ඕ ලෙවල් විභාගෙදි කෝචින් කරනවා. පුහුණු කරනවා විභාගෙ ලියන්න. ප්‍රශ්න 1000 1500 ওই විදිහට ලියෝලි වල ළමයා පුහුණු කරනවා. ඔන්න ඊට පස්සේ A level වලට යනවා 10000ක් විතර ලියවන ප්‍රශ්න. ඊට පස්සේ පුහුණු කරලා ඉවරලා ළමයාව විභාගයෙන් සමත් කරන්න තමයි උත්සාහ කරන්නේ. විශ්වවිද්‍යාලයට ගත්තාන් පස්සේ කොහොමත් ඉගෙන ගන්නේ නැහැ. එතකොට මේ කෝචින් වලින් යන්න පුළුවන් දුර ළමයා ඇවිල්ලා තියෙනවා. දැන් වෙනකොට අධ්‍යාපනයේ ක්‍රමක්‍රමයෙන් කඩා වැටෙනවා. ළමයි වුණත් දැන් සෝෂල් මීඩියා වලට බැහැ වෙලා ඉන්න විශාල ප්‍රමාණයක් දෙමව්පියන්ටත් මේක විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අනේ අපේ ළමයි ඉගෙන ගන්නේ නැහැනේ. අපේ ළමයි ඉන්නේ හැම වෙලෙම ෆෝන් එකත් එක්කනේ කියලා. මේ ෆෝන් පාවිච්චි කරනවා වැරදි කියන එක නෙමෙයි මෙතන අපි කතා කරන්නේ. නැත්නම් මේ සහෝදරවරු කලබල වෙයි මේ මාධ්‍ය නාලිකාවල මේ ෆෝන් පාවිච්චි කරනවා මේ වැරදි කියනවනේ මේ සම්බිම් පක්ෂය කියලා. අපි කොයි වෙලාවකත් ඒක නෙමෙයි මේ කතා කරන්නේ. මේ අධ්‍යාපන ක්‍රමය තව දුරටත් යන්න බෑ. තව අවුරුදු 5ක් විතර යනකොට
අපි දන්නවා අධ්‍යාපනයේ රාජ්‍ය අධ්‍යාපනයේ සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. මොකද දැන් වෙනකොට රාජ්‍ය අධ්‍යාපනයට ළමයි ඊතරම්ම කැමැත්තක් දක්වන්නේ නැති නිසා. ඉතින් එක පැත්තකින් එහෙම තේනකොට අනිත් පැත්තෙන් ගත්තාම අපි දන්නවා දැන් මේ පෞගිය අවුරුදු 3 වගේ ඇතුළත අවුරුදු 3කුත් නෑ අවුරුදු 2 වගේ ඇතුළත AI තාක්ෂණය ඒ කියන්නේ කෘත්‍රිම බුද්ධිය කියන තාක්ෂණය දියුණු වෙලා තියෙනවා. එතකොට මේ කෘත්‍රිම බුද්ධියත් එක්ක විශාල ළමුන් ප්‍රමාණයක් වැඩ කරනවා. හරි එක පැත්තෙන් ගත්තහම පස්සේ ඒගොල්ලෝ ඒවත් එක්ක වැඩ කරනවා ලෝක පරිමාණයෙන් ගත්තහම පස්සේ දැන් වෙනකොට ගුරු හොල්මන් හදාගෙන තියෙනවා. ගුරු හොල්මන් ඒ කියන්නේ ඩොලර් 2යි ගෙවන්න ඕනේ පාඩමක් කර තමන්ට දැනගන්න ඕන නම් ඒ ගුරු හොල්මනට කියලා ඉවරලා පාඩම ඉගෙන ගන්න පුළුවන්. එතකොට තවදුරටත් රාජ්‍ය අධ්‍යාපනය හෝ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය හෝ මේ කිසිම දෙයකට වළංගුතාවයක් නම් හම්බ වෙන්නේ නැහැ. ඉදිරි අවුරුදු 5 ඇතුළත මේවා අනිවාර්යෙන් කඩා වැටෙනවා. දැන් ඔය අපි විශ්වවිද්‍යාලෙත් දැන් තව ටිකකින් කතා කරමු. ඔව් මොකද්ද මේ සහෝදරය මොකද්ද එතකොට මේ දැන් සමීපක්ෂ විදියට ඔයගොල්ලෝ මේ සමලිංගික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට එකගද ඒ කියන්නේ? දැන් ඔයා මේ අර කලින් එක්කෙනාවනේ ඔව් අපි මෙහෙමයි සමලිංගිකත්වයේ දැන් ඔයා දන්නවද සමලිංගිකත්වය කියන්නේ මොකද්ද කියලා මේ සහෝදරයා මොකක් හරි නෑ මං අහන්නේ මේ ඔයගොල්ලෝ එකගද කියන එක විතරයි. සමලිංගිකත්වයේ කොහේ හරි තියෙනවද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල? ඔයාලා කියවුවද? නෑ නේද? නෑනේ කියුවේ නෑනේ. ඔය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අපි දන්නවා කියවලා නෑ කියලා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල කොහේ හරි සමලිංගිකත්වය ගැන ඒ අඩංගු වෙලා තියෙනවා නම් අපි කොහොම සමලිංගිකත්වයට බය නැහැ. අපි බය නැහැ. ඔය දිලිත් ජයවීර කකුල් දෙකටම කල්සන් ඇඳලා ඉන්නේ. ඒ වුණාට දිලිත් ජයවීර බයයි. අපි දන්නවා දිලිත් ජයවීර අනිත් ඒ දිලිත් ජයවීර කියන්නේ සහෝදරයා මේ පරජේපිකාරේ. මිනිස්සයාටත් මතක නැහැ තමන් ජේපිකාරයෙක් කියලා. දැන් මේ නිකන් අර හිතන්නේ දිලිත් ජයවීර කියලා කියන්නේ මේ එදා ඉඳලම ජේපී එකට විරුද්ධයි නෑ. දිලිත් ජයවීරට ජේපී එක නිසා වෙච්ච දේවල් වෙනම පස්සේ කතා කරමු. එතකොට අපි කොහොමත් සමලිංගිකත්වයට බය නැහැ. අපි සමලිංගිකත්වයට කිසිම විදිහකට බයත් නැහැ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරුද්ධත් නැහැ. මම දන්නවා අපි විතරයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල බය නැතුව කතා කරේ. දීප්ති සහෝදරය ඇතුළු සම්බිම් පක්ෂයේ විතරයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල බය නැතුව කතා කරේ. ජේපී එකත් හැංගුණා. ජේපී එකෙත් මම දන්න ගොඩක් කට්ටිය ඉන්නවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කිව්වහම ඒ මිනිස්සුත් පෙනී ඉන්නේ. අපෝ අපි නම් දන්නේ මේ මොනවද කියලා ඉවරලා. ඒ වගේ කතාවක්. හැබැයි අපි එදා ඉඳලා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන තැනට පත් වෙලා තියෙනවා. මොකද මේක අත්‍යවශ්‍ය කාරණාවක්. මොකද ඕවා අපි දන්නවා අපි 2015 යහපාලන ආණ්ඩුව කාලේ දීප්ති සහෝදරයා ගිහිල්ලා තමයි මේක ව්‍යාපෘතියක් විදිහට වක්‍රාකාරව ඉදිරිපත් කරේ. ඉතින් ඒක ප්‍රතිඵලයක් විදිහට තමයි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නංවන්න ඕනේ කියන අදහසට ආවේ. එතකොට තමයි අධ්‍යාපනඥයෝ විශාල ප්‍රමාණයක් එකතු වෙලා මේ ප්‍රතිසංස්කරණ හැදුවේ. මන් දන්නේ දැන් මේ දැන් ඔය ගොඩක් අපි දන්නවා ඔය ප්‍රශ්න අහන ඔයා පවා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කිසිම විදිහකට කියවලා නැහැ කියලා. එතකොට දැන් මම හිතන්නේ ප්‍රශ්නෙට උත්තරේ හම්බ වෙන්න ඇති. එතකොට අනිත් කාරණාව තමයි දැන් මේ විශ්වවිද්‍යාලවල තත්ත්වයන් මම කියන්නම් කියලා කිව්වනේ. මොකද දැන් මේ එතකොට තේරුම් ගන්න මේ මොකද්ද වෙන්න ඕනේ කියලා අධ්‍යාපනයේට විශ්වවිද්‍යාලවල අපි දන්නවා කැලණිය කොළඹ විශ්වවිද්‍යාලය අපි මම තව ටිකකින් කියන්නම් මොකද්ද වෙන්නේ කියලා. කොළඹ විශ්වවිද්‍යාලය පේරාදෙණි විශ්වවිද්‍යාලය වගේ විශ්වවිද්‍යාලවල අනිකුත් විශ්වවිද්‍යාලවලට මේක අදාළයි. රාජ්‍ය විශ්වවිද්‍යාලවල ළමයි ඉගෙන ගන්න නැහැ. ළමයිට ඒවා ඉගෙන ගන්නවා කියන එක මෙලෝ වැඩක් නෑ. හරි කිසිම විදිහකට පොතක් කියවන්නේ අපි දන්නවා ඕනනම් ගිහිල්ලා ලයිබ්‍රරි එකේ රීඩින් ලිස්ට් චෙක් කරලා බලන්නකො මොනවද කියවන්නේ කියලා. එතකොට මේ අය තමන්ගේ ටියුට් එක අපි කියමු අපි දන්නවා එක සෙමෙස්ටර් එකක් ඉවරනකොට ටියුට් එකක් දෙනවා. ඒ ටියුට් එක තමන් කරන්නේත් නැහැ. මම දන්නවා ආයතන කිහිපයක් තියෙනවා ලංකාවේ දැන් වෙනකොට ගොඩ නැගිලා Facebook එකේ එහෙම ඔයගොල්ලෝ ඔයා කියවන නිසා පොඩ්ඩක් බලන නිසා ඔයගොල්ලෝ පොඩ්ඩක් හොයලා බලන්න එක ඇඩ්වර්ටයිස්මන්ට් එනවා. මෙන්න මේ ඇඩ්වර්ටයිස්මන්ට් වලින් කියනවා ඔයාලට කරදරයිනේ අනේ ඔයගොල්ලන්ට ඔය තියෙන මේ ටියුට් ලියන්නයි මොනවද ඔය නිබන්ධන කරන්නයි මේ අර මේවා කරන්නයි මෙලෝ වැඩක් නැහැනේ. එතකොට මේ දේවල් ගැන ඔයාලා වද වෙන්න ඕනේ නැහැ. ඔයාලා ඔයාලගේ පාඩුවේ ඉන්න ඔයාලා ජොබ් එකක් කරනවනේ ඒක කරගෙන යන්න. ඔයාලා මේ පොත් කියවලා අලුතෙන් දේවල් හොයාගෙන ඉවරලා මේ ආචාර උපාධි අර මේවා කරගන්න ටියුට් ලියන්න මහන්සි වෙන්න ඕනේ නැහැ. ඔයාලා ඒක දෙන්න අපිට. අපි කරන්නම් ඔයාලා වෙනුවෙන්. කියලා ඉවරලා ඔන්න දැන් වෙනකොට ආයතන විශාල ප්‍රමාණයක් ගොඩනැගිලා තියෙනවා. ඒගොල්ලෝ තමයි මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ වෙනුවෙන් ටියුට් එක ලියන්නේ. ඊළඟට උපාධි නිබන්ධනය ලියන්නේ. ඒ හැමදේම කරන්නේ අන්නේ ආයතන. ඒ ආයතනත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ මම දන්න තරමේ ගුරුවරු ප්‍රමාණයක් ඉන්නවා. රජයේ පාසල්වල ගුරුවරු. ඒගොල්ලොම කියලා තියෙනවා අපිට මේ විශාල වශයෙන් දැන් අර කලින් වීඩියෝ එක දැම්මම පස්සෙත් ගොඩක් ගුරුවරු කතා කරා.
ඒගොල්ලෝ කියන තියෙන දේ තමයි ඔගොල්ලෝ මේ විකාර කතා කරනවා මේ විශ්වවිද්‍යාල ළමයින්ගේ ටියුට් එක ඊළඟට ගත්තහම පස්සේ උපාධි නිබන්ධන ලියලා අපි ඊට වැඩි ගාණක් හම්බ කරනවා රජයෙන් අපිට ගුරුපඩිය ලැබෙනවට වඩා මුදලක් අපි ඒ වලින් හම්බ කරගන්නවා කියලා. ඉතින් මෙන්න මේ தත්ත්වය තමයි මේ විශ්වවිද්‍යාලවල තියෙන්නේ. අපි දන්නවා කොළඹ විශ්වවිද්‍යාලය ගත්තහම පස්සේ ශාස්ත්‍ර පීඨය ගත්තහම විශාල දෙපාර්තමේන්තු විශාල ප්‍රමාණයක ළමයි වැඩ කරන්නේ ওই විදිහට. ඉතින් ඔයාලා හිතනවාද මේ ළමයි විශ්වවිද්‍යාල උපාධිය අරගෙන ඉවරලා එළියට ආවහම පස්සේ අර කලින් කිව්වා වගේ දැනුමෙන් සන්නද්ධ උගත් බුද්ධිමත් තරුණ පරපුරක් මේ රටේ අනාගතේ බාර ගන්න ඉන්නවා කියලා. ඒවා මහ විහිළු කතා. දැන් වෙනකොට ඒවා ඉවරයි. දැන් ආයතන බාර අරගෙන තියෙනවා තමන්ගේ වැඩේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ ඉන්නවා. ඒ ශිෂ්‍යයෝ රුපියල් 10,000ක හරි කීයක් හරි දෙනවා. ඒ වලට උපාධි නිබන්ධනයක් ලියනවා. ඒ උපාධි නිබන්ධනය විශ්වවිද්‍යාල වලට දුන්නාන් පස්සේ ඔන්න අවුරුදු 4 අවසානයේදී උපාධිය හම්බ වෙනවා. ඉතින් මේක තමයි தත්ත්වය. ඉතින් මේක තවදුරටත් මේ විදිහට ඉදිරියට ගියොත් එහෙම මම කියන්නේ ලංගම බස් වලට වෙච්ච දේ තමයි රාජ්‍ය විශ්වවිද්‍යාලය ඇතුළු හැම අධ්‍යාපන ශාස්ත්‍රයකටම සිද්ධ වෙන්නේ. ඉතින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව හිතන්න ඕනේ දෙමව්පියෝ. මේක ගැන කල්පනා කරන්න ඕනේ. තමන්ගේ ළමයිට මොකක්ද අනාගතයේදී වෙන්න යන්නේ කියන එක ගැන කල්පනා කරන්න ඕනේ. මම හිතන්නේ අද අපිට දැනුම් දීම් තියෙන්නේ ওই ටික තමයි. තව අපි ඉදිරියේදීත් අපි මේ සතියේ පුරාණය පිළිබඳ මගින් මේ වගේ ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කරමු.